අනේ ලෙන්ටි. ඔගොල්ලෝ ඊයේනෝ කියලාද නෙන්නේ. මම ඊරේ නිදාගන්නවත් නැතුව කෑමක් තියාගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද? ඊයේ සිද්ධ වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෙමෙයි. ඔයගොල්ලන්ට කරදරයක්වත් වුණාද? ආවහම ගෙට යන්න දීපන්කෝ. ඔක්කොටම දැම්මල කරදරේ උඹෙන්නේ. බලන්න පාටි ලැන්ටි මට පයින් හැටි. මම මෙච්චර කරලා බෝව ගණන් ගන්න. පුඤ්ඤේ ඉන්නවද? පුඤ්ඤගේ අක්කිද මේ? ඇයි වදේ? පුදුම වෙලා වගේ ඔයා මගේ දිහා බලන් ඉන්නේ. කෝ ඉන්නවද යා? කියන්නකෝ. කවුද? පුඤ්ඤ සෝම. ඔයාට මං කිව්වද ඇහුන්නේ නැද්ද? පුඤ්ඤ සෝම ඉන්නවද? මොන පුඤ්ඤද? හායි පුඤ්ඤේ. ඔයා හරි නෝටි කොල්ලෝ. ඇයි ඔයා මාව දාලා ආවේ දෙන්නේ හිතෙනෝ? පුඤ්ඤේ. ඔයා දාලා මං කොහේ යන්නද පුඤ්ඤා? ඇයි ඔයා මාව දාලා ගියේ? කියනෝ. කොහෙන් අපු මල සමය මද්ද මේ? සමයන්? මම නෙමෙයි සමයන් ඔයයි සමයන්. බලන්නකෝ පුඤ්ඤේ. කියනව කවුද මේ? මොන මගුල කියලා තමස් මේ ආවේ? කවුද මේ සමයම? මම දන්නේ නැහැ. හල්ලි සතෙකුට වගේ ගහලා තොපි බල්ලෝ මල්ලි මේක ලන්සියාගේ වාට්ටුව ඌ කියන විදිහට තමයි අපි හැමෝටම මේක ඉන්න වෙලා තියෙන්නේ කරන්න පුළුවන් දෙයක් නෑ ඒ වුණාට ඉතින් උගේ කුඩු පැකට් එකට මේකින් උන් පදිරි ඒකයි වෙලා තියෙන්නේ. ඔයා ආපු වෙලාවෙ ඉඳලා මුකුත්ම කාලා නෑ නේද? කලු අලුත් එකෙක් දැක්කාම අපි අමතකයි නේ. අන්න ලන්සි අයියා උඹව හොයනවා. මම ඒක ලන්සියත් එක්ක බලා ගන්න උඹ ඵලයන් කොනෝදී? දැන් ලොකු එකෙන් නේ. ඔව් ලොකු එකෙන් තමයි. ඇයි? උඹට පාන්ද? අම්මට උඩු. మీరు కాదు ఇవ్వనేది අවුතු කට්ටියක් ඇවිල්ලා බෝට් එකක් දාලා වාඩි වෙලා. මට උන් වගේ ඈතට පියඹලා ගිහින් අලුත් අත්දැකීම් විඳින්න නිදහසක් නැතත් මම දැනගෙන හිටියා මට උන්ව මාගාවට ගෙන්න ගන්න පුළුවන් කියලා. පෙති 6 කරවලේ මලක්. ඒ කොහොමද වෙන්නේ? අරලි මාල්ට තියෙන පෙති 5යිනේ. කොල්ලෝ කියුටෙක්ස් ගන්න නෑ. මොනවද? අග බලගන්න. ඇතුළ තාමත් එහෙමමයි.
අම්මට ඔයාට පේන්නේ ඉන්න අය විතරයි ඔයාගේ ෆැමිලි එක. Come on, Shala, stop it. මෙයා ඉතින් හැමතිස්සේම ඔහොම තමයි. හරියට තාල වර්ගයට පොල් ගසක් වගේ. ඔය රචනා ආහාලා දැන් නම් අපිට ඇති වෙලා තියෙන්නේ. මංජුල මේ ඉන්නේ සත්‍ය. Hi. මගේ හොඳම යාළුවා. මට ඉන්න එකම පිහිට. Hello. සත්‍යයට මම මංජුල ගැන කියලා තියෙනවානේ. මං හිතන්නේ එමිත් ඔයාට සත්‍ය ගැන කියලා ඇති. එමී මොනවද දන්නේ අපි ගැන කිව්වේනේ? එමී කිව්වද අපි දෙන්න නිකන් අරක්කුයි මුරුක්කුයි වගේ කිව්වා. සත්‍යා මේ ඉන්නේ මේගේ කෝච්. Okay. සන්තෝෂවයන් මිනිස්ටර් නෝනත් දැන් අපේ මහගෙදර. ඇයි නංගි? මම ඇයි? කහනවද? නැද්දකින් විතරක්. නිකන් දෙන බත් ටික කා ගන්න බැරි හැපින්නියෝ. මගේ මන්වි නම් දිසෝගේ යාඥාව ගෝය වේගේ. තාත්තා කියන්නේ කාටද? දොර ඇරලා තිබ්බේ. කොයි වෙලේද ආවේ? ටිකක් වෙලා ප්ලීස් මට ආදරේ කියන්න. ඔය නැති වුණොත් මාව මැරෙයි. නිකන් ෆෝන් එක වෙන්න එපා සර්. මට පොන්නෑ කිව්වා. මම පෙන්නන්නම් පොන්නෑ. මම එහෙනම් පොන්නෑ. ඈ මම පොන්නෑ ඈ. පොන්නෑ. Ha